Welcome to my YouTube channel. ඔන්න අද යම් මාත් එක්ක මගේ ඉස්කෝලේට. ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එකට තමයි මම ඉස්කෝලේට ගියේ. කැම්පස් ඉලෙක්ට්‍රෝන ළමයි හැමෝටම ඉන්වයිට් කරලා තිබුණා. යාදි ටිකක් පරක්කුණු නිසා එකටම ගියේ හෝල් එකට. පුටුවත් හොයාගෙන ඉඳගෙන ටික වෙලාවක් යද්දි උත්සවය පටන් ගත්තා. ගෙස්ට්ලා හෝල් එකට එක්කරගෙන ආවේ ඉස්කෝලේ ඩාන්සින් ටීම් එක. ස්ටඩි ලීව් එකේ ගෙදර හිටිය නිසා ප්‍රයිස් ගිවින් එකට මට යන්න පුළුවන් වුණේ. ගොඩක් ළමයිගේ දෙමව්පියෝ තමයි ඇවිත් හිටියේ. ප්‍රයිස් ගිවින් එකේ චීෆ් ගෙස්ට් විදිහට ඇවිත් හිටියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා. ඒ වගේම ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙකු ජගත් මනෝහරණත් ඇවිත් හිටියා. ඓතිහාසික සිංකඩගල පුරවරයේ මහනුවර කලාපයේ පාදහේවැයට අධ්‍යාපන කොට්ටාසේ කරගස්කර මධ්‍ය මහාවිද්‍යාලයේ 2025 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මාස 8 වන දින මධ්‍ය පළාත් ආණ්ඩුකාර මහාචාර්ය S.E.S. අබේසේකර මැතිතුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන වගයි. මුලින්ම උත්සවය කරන දේවල් කරලා පන්ති ප්‍රවීණතා, විෂය ප්‍රවීණතා වලට සහතික දුන්නා. ඉතින් මටත් මතක් වුණා ඉස්කෝලේ කාලේ මං තෑගි ගත්ත විදිහ. මේ ස්ටේජ් එකේ මං කරපු දේවල් මතක් වුණා. නංගිලා මල්ලිලාට තෑගි දීලා අපේ වාරෙත් ආවා. GWT හිරුනිකා ලක්ෂාන්ති චීෆ් ගෙස්ට් ජීවිතේට මාර විදිහට වටින කතාවක් කළා. මොකද පළවෙනි ශ්‍රේණියේ ඉඳලම ඉස්කෝලේලා ටියුෂන් ක්ලාස් යනවා පහේ ශිෂ්‍යත්වයට. ඉස්කෝලේ යන ඒගොල්ලන්ට දඟලන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ කාලේ යුරෝපයේ දැනගෙන හිටියා ඉන්දියාව කියලා රටක් තියෙනවා. මේ ඉන්දියාව කියන රටේ කුළුබඩු ගොඩක් තියෙනවා. ඒ ඉන්දියාව කියන රට කොහෙද තියෙන කියලා දැනන් හිටියේ නැහැ. ඉන්දියාව හොයාගන්න කියලා මේ ස්පාඤ්ඤ නව සමාගමේ මේ ක්‍රිස්ටෝෆර් කොලම්බස්
උත්සවයේ ඉවරට කාලෙකින් හම්බුණු ඉස්කෝලේ යාළුවෝ එක කතා කරා. සංග්‍රහයත් මුක්ති විඳලා අපිට උගන්වපු ගුරුවරුන්ට කතා කරන්න ගියා. ෆොටෝ ගහලා ගෙදරින් ආවා. ඉස්කෝලේ කියන්නේ කවදාවත් කියලා ඉවර කරන්න බැරි තැන. ඉස්කෝලෙන් ලැබුණු ගුරුවරුන්ගෙන් ලැබුණු පන්නරය නිසා අද මම මේ තැන ඉන්නවා. ඉස්කෝලේ යද්දි ඉස්කෝලේ ගැන තිබ්බ ෆීලින් එකට වඩා අද ඉස්කෝලේට යද්දි දැනුණු ෆීලින් එක වෙනස්. අදටත් මම්මගේ ඉස්කෝලේ ගැන ආඩම්බර වෙනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.